කාන්තාවක් ගැහණු කෙනෙක් නැත්නම් කෙල්ලෙක් අනියම් සමගතා පවත්වන්න හේතු මොනවද කියලා තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ තමන්ට ආදරවන්තයෙක් ස්වාමි පුරුෂයෙක් ඉද්දී තමන්ට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හස්බන්ඩ් කෙනෙක් ඉද්දී මේ අය වෙන අයට ලං වෙන හේතු මොනවද? අනියම් සමගතා පවත්වන්න හේතු මොනවද? පළවෙනි එක තමයි දැන් තියෙන රිලේෂන්ෂිප් එකෙන් දැන් තියෙන මැරේජ් ලයිෆ් එක. ඒ කියන්නේ දැන් තියෙන සාමාන්‍ය බැඳීම තුළ නැත්නම් විවාහ ජීවිතය තුළ තමන්ට දරා ගන්න බැරි මානසික පීඩනයකින් ඉන්නවනම් ඒ තුළ තමන් නොසතුටින් නම් හරිද? ඒ තුළ තමන්ට විඳවීම පමණක් නම් ඒ තුළ තමන් විඳවනවා විතරක් නම් හොඳින් ඉඳපු කාලයට වඩා හරිද? විඳවපු කාලේ වැඩි නම් ඒ කියන්නේ මේ බැඳීම ඇතුලේ ඉද්දි තමන් ආදරය කරන කෙනාගෙන් තමන් විවාහ වෙලා ඉන්න කෙනාගෙන් ලැබෙන දැඩි පීඩන දරා ගන්න බැරුව වෙන සමතා පවත්වන අය ඉන්නවා. මේ වගේ කෙනෙක්ට ලං වෙලා හරිද විවිධ වචන පාවිච්චි කරලා යාරින් ඇටෙන්ෂන් මවලා පෙන්නලා හරි තමන්ගේ පැත්තට සමහර වෙලට නඹුරු කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි තමන් දැන් ඉන්න බැඳීම තුළ තමන්ට නොලැබෙන දේවල් තමන් නොදකින දේවල් තව කෙනෙක් ළඟ තියනවා කියලා දකිද්දි තමන්ට ඒ දේ ලබා ගන්න පුළුවන් කියන මාර්ගයක් වෙනෙද්දි තමන්ට ඒ දේවල් ලබා ගන්න තමන්ට ඒ දේවල් ලබා දෙන කෙනෙක් පේන්න ඉන්නවා අවైలබල් ඉන්නවා කියලා දකිද්දි දැනෙද්දි ඒකට නඹුරු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ තුළ රැඳෙන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. තමන් දැන් ඉන්න බැඳීම තුළින් තමන්ට ඒක ලැබෙනවා නම් හරිද? තමන්ට මානසික පීඩනයක් නැත්නම් ඒ මනුස්සයා ටොක්සික් නැත්නම් ඒ මනුස්සයා කැළපෙනවා නම් තමන්ව තේරුම් ගන්නවා නම් හරිද? අවශ්‍ය කෙයාරින් ඇටෙන්ෂන් හරියට දෙනවා නම් පොසිටිව්ස් නෙගටිව්ස් කම්පැරිසන් එකක් කරාට පස්සේ සැලකිය යුතු කාලයක් තමයි සතුටින් නම්. සාමාන්‍යයෙන් මගේ බැඳීම ඇතුලේ මගේ විවාහ ජීවිතය ඇතුලේ මම සතුටින්. මට ප්‍රශ්නයක් නෑ. අපි හොඳින් ඉන්නවා. ඒ ලෙවල් එකකින් තමන්ට ඉන්න පුළුවන් නම් ඒ විදිහේ මානසිකත්වයක් තියෙනවා නම් වෙන අයට ඒ හිස්තැන් වහන්න එන්න විදියක් නෑනේ. මොකද තමන්ට දැනටමත් ඒ දේවල්